එන්න. මාව දාලා හිටන්න. sorry. sorry. darling, ඔයා යන අලුත් ඉස්කෝලේ ගොඩක් හොඳ වෙන්න පුළුවන්. මහන්සි වෙන්නේ නැතුව මුකුත් කරන්න බෑනේ. ඔයාමට ලියුම එවනවනේ. අකුරු ලියන්න පුළුවන් නේද? ඔකට වෙලාවට එන්න බැරිද? එන්න ඉඳගන්න. මගේ නම එලිසියා. සැලිත් අලුත් ළමේ. එහෙමද? එතකොට මේ අනිත් එක්කෙනා කොහෙද? අන්න ඉන්නවා. අතන? පව් නේද? මට නම් හොඳටම ෂුවර් ඔය කරන්නේ බොරුව. එහා දන්නෙත් බොරුවටමයි. මං තාම ඔයාලා වඳුනලා දුන්නේ නෑනේ. මෙයාගේ නම තමයි ජීන්. මෙයා අයිරින්, මෙයා බෑරිලු. ඔයාලා මෙතෙන්ට එන්න ඕනිද? ලාබයි මේ ඉන්නේ ගෑනට ලේසි. ගොන්ඩලින් මේරි ලයිසි. මං නම් හැබැයි ආසම ජනෙල් ළඟ සීට් එකට. මට කෝච්චි වල ගිහින් පුරුදු නෑ. අක්කේ වගේ හැට් එක. ෆෙලිසිටි? ඩැරල් කොහෙද? I'm sorry. ඩැරල්. කොහෙද යන්නේ? මොකද ආයේ කරන්නේ? එයා වැටේද? එයා එක ගත්තා. කොහොමද ඒක ගත්තේ? නියමයි ඩැරල්. මේ වගේ අයගෙන් තමයි අපි හැම පරිස්සම් වෙන්න කියලා කිව්වේ. නැහැදිච්ච ළමයි. අපි හැමෝටම තොප්පියක් ඕනේ නේ. ඔන්න යනවා. ඇයි කියන්නේ ඔයාලා මුලින් හිටපු ඉස්කෝලේ මාරු කරුවේ? බ්‍රෙන්ඩලින්? අපේ අම්මා තමයි මට කිව්වේ යන්න කියලා. එතකොට ඩැරල්? මං ආසයි ස්විමින් වලට. ස්විමින් තිබුණේ සෙන්ට් හිල්ඩා වල. සෙන්ට් හිල්ඩා වලද? මයි කසින් ලහෙන්නවා. මට ආරංචි වෙන විදිහට ඒ ළමයිව අස් කරලා තියෙනවා. ඔය අයව දන්නවද? ලෑස්ති වෙන්න. ඉස්කෝලේට තව පොඩි දුරයි තියෙන්නේ. ඒ කවුද එලිසියා? එයාගේ නම පැමලා. එයා තමයි මැලරින් ටවර් වල ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. ඔන්න අපි ඉස්කෝලේට ආවා. එලිසියා. හැමෝම බයි මේ හරියනම් ගොඩක් ලස්සනනේ. ඒ කාලේ ලොකු වෙන එලිසියා. පාරවල ආගන්න මං කියලා දෙන්නම් ඔයාට. එන්න. ඒ කාර්යයට මාලිගාවක් වගේ. කවුරු හරි වාසනාවන්ත ලේඩි කෙනෙක් මෙහෙ ඉන්නේ නැත්තේ. ඔය ඇත්ත කතාව දන්නවා නම් මම කියන්නේ. ඒක ලොකු කතාවක්. මොකද්ද? කවුරුත් දන්නේ නැද්ද? ඔයාලා දන්නවද මේ හොල්මන් ඉන්නවා කියලා? ඉක්මන් කරලා එන්න. අපි අතරමං වෙලා වගේ. ඇලිෂා කොහෙටද ගියේ? එලිෂා කිව්වේ නම් අපිට මේ පැත්තේ යන්න කියලා. කෝකටත් මේ පැත්තට යන්න. Excuse me. සයන්ස් ලැබ් එකක්. මොනේ ඒකට අපිට සයන්ස්. එකපාරක් මට මතකයි අපේ තාත්තා මාව මෙඩිකල් කොලේජ් එකකට එක්කන් ගියා. ලකෝ නාම ડોක්ටර් කෙනෙක් වෙන්න තිබ්බනම් මං හිතන්නේ නර්ස්.
ඇයි ඔයා කියන්නේ ගර්ල් කෙනෙක්ට ඩොක්ටර් කෙනෙක් වෙන්න බෑ කියලාද? ඇයි ගර්ල් කෙනෙක්ට ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි? මේ ඔයාට මොන එකටද රස්සාවක් කරන්න ඕන වෙන්නේ? මගේ අම්මා කියන්නේ ගෑල්ලමෙක්ට සතුටින් ජීවත් වෙන්න ඕන නම් රස්සාවකුයි ගේකුයි තියෙන්න ඕනි කියලා තමන්ගෙම. මගේ අම්මා නම් කියන්නේ ගෑල්ලමෙක්ට හස්බන්ඩ් කෙනෙක් හොයාගන්නකම් විතරයි රස්සාවක් කරන්න වෙන්නේ කියලා. තමුල්ලා හිතාගෙන ඉන්නේ කොහේ ඉන්නවා කියලාද? සෝරි අපි මේ මේට්‍රන්මයි හොයන්නේ. එයා තමයි මේ ඉන්නේ. මොකද්ද ඔය ඇඳුමට වෙලා තියෙන්නේ? මේ ඇත්තටම මේක පොඩි ඇක්සිඩන්ට් එකක්. ඔයාලව මට එක්කන් යන්න වෙනවා. එනවල පස්සේ. Thank you so much job කාමරවලට එක්කන් යනට මේට්‍රන්. කවුද කිව්වේ කාමරවලට එක්කන් යනවා කියලා? දැන් මං ඔහෙලව කෙලින්ම එක්කගෙන යන්නේ මිස් ග්‍රේලින් ළඟට. මම මොකද කරන්නේ නැහැ. මම මොකටද මෙතන ඉන්නේ? ඔක්කොම හේතුව මෙන්න මෙයා. මම මෙතනට ගෙන්නුවේ ඒ හේතුව හින්දා නෙවෙයි. හැම ළමයෙකුගෙම යාළගේ පළවෙනි දවසේදී මුණ ගැහෙනවා. ඇත්තටම මුණ ගැහෙනවා? යාළව හම්බ වෙන්න මං හරි ආසයි. හැමෝම අපිත් එක්ක එකතු වෙන පළවෙනි දවසේ මං ආසයි ඉතින් ඔයාලත් එක්ක කතා කරන්න. මට කියන්න ඔයාලගේ බලාපොරොත්තු එම? ඉස්කෝලේ තියෙන විභාග වලින් පාස් වෙන එක? විභාගයකින් තමන්ගේ සාර්ථකත්වය මනින්න බෑ. මෙලෝරි ටවර්ස් වල සාර්ථකත්වය කියන්නේ ගොඩක් කරුණාවන්ත හදවතක්. ගොඩක් විශ්වාසවන්තකම. කොච්චර ඉගෙන ගත්තත් ගෑනු ළමයෙක්ගේ වටිනාකම තියෙන්නේ ඒ දේවල් වල. අන්න ඒ වගේන් තමයි ගෑනු ළමයෙක්ගේ අනාගතය ගොඩනගන්නේ. ඔයාලට ඔය වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අපිත් එක්ක ඉන්නකොට. ඔයාලගේ උත්සාහය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඇත්තට ඒක තමයි මගේ තාත්තත් කියන්නේ. ඕ සමහර විට ඉදිරි දවසක මෙලොරි ටවර්ස්හි ආඩම්බරය ඕගොල්ලෝ වෙන්න පුළුවන්. හනස් දෙකයි හනස් තුන හැමෝම අහගන්න. දැන් ලයිට් නිවන්න වෙලාව හරි. හනස් ඔයාගේ නම මොකද්ද කිව්වේ? ගොන්ලි ග්වැන්ඩලින් මේරි ලේසි. හරි එහෙනම් දැන් නිදා ගන්න. මම කොණ්ඩේ පීරනවා කියලා පොරොන්දු වුණා. එයා ඇහුවොත් මම මොනවද කියන්නේ? කැටරින් තමයි අපිව බාර වින්නේ. යා මොන හරි කිව්වොත් අපි කරන්න ඕනේ. 100 පාරක් පීරන්න හිටියේ. දැන් නම්බරෙත් අමතකුණානේ. 58. ඔය කිව්ව ඇති. ඇඳන් වලට යන්න. 59යි. ලයිට් නිවනවා. ගොඩාක් කාලෙකට කලින් මේ ගොඩනැගිල්ල තනි කෙනෙක්ට අයිති තිබ්බ තැනක්. ඔයගොල්ලෝ දන්නවද? ඒ අයිති කෙනාගේ දුවගේ නම තමයි ලේඩි ජේන් මැලොරි. එලිසියා අනේ හොල්මන් කතාවක් නම් කියන්න එපා. මං ආසයි ඒ කතාව මොකද්ද කියලා දැනගන්න. ඔන්න එකමත් එක දවසක අපේ මේ මෙලොරි යනවා එයාගේ ආදරවන්තයා හම්බ වෙන්න. මොකද සද්දේ? ලේඩි ජේන්ගේ අවතාරේ. එයා දැන් ඇතුලේ ඉන්නේ. එහා ඇතුලේ ඉන්නවා කිව්වා? අපි දැම්ම මෙහෙනම් එළියට යමු. කලබල වෙන්න එපා. හොල්මන් කියලා දෙයක් ඇත්තටම නෑ. ඒ සද්ද නම් මීක් වගේ. කැඩේ පරිස්සමෙන්. අන්නේ එළියට ආවා. මීයක්ටනේ අපි බය වුණේ. ඔහම ඉන්න. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? ඩැරල් ඔය තමුන් ඩැරල් රිවර්ස් අනවශ්‍ය ප්‍රශ්න මවන්. මන් දන්නවා තමුන් ගැන හොඳට. සතියකට පුඩින්නේ. දැන් හැමෝම පේරව ගැන නිදා ගන්නවල. Thank you, Gwendoline. හොඳ වෙලාවට ඇවිල්ලා කිව්වේ මේ ගැන මට.
ඔයා ඔයාගේද? එළියට පැනපු වෙලාවෙ මෙයා කොහේ හරි දුවන්නේ නැති. ඔයා මේට්‍රන්ට කෝඩුවක් තියනවා කියලා කියපු නැති එක හොඳයි. අපිට වැඩක් තියනා කරන්න. අපි යන්. කොහෙද? දැන් ඔය කොණ්ඩේ කැටකාගත්ත නම් හොඳයි. මට ඕන විදියට තියාගන්න මම මගේ කොණ්ඩේ. හරි ඕන දෙයක් කරගන්න. ඔයා ඊ අපි ගැන කේලම් කියප එක නම් හොඳ දෙයක් නෙමෙයි. ඔයා ස්විමින් වලට ආසයි කිව්වා නේද? එහෙනම් ඔයාම බලන්නකෝ. ලෑස්තිනේ? ඔන්න. එතන හරිම ලස්සනයි. එහෙනම් පනිමුනේ. යා, ලයිෆ් ගාර්ඩ්ස්ලා ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ. උදේට කන්න බැරි වෙච්ච නිසා මට නම් හරිම බඩගිනි. අපි ඒකත් අල්ලලා රැයට කමු. අද අපිට ස්පෙෂල් දිනයක්වත් තියෙනවා. ඔයත් එනවද? අනිවාර්යෙන්. වැන්ඩලින් මොකද කොණ්ඩේ හිටේ? ඒක මන් දවසකට 100ක් පීරනවා. ඔයා එක කීවතාවක් පීරොත් කමන්නේ හැබැයි ක්ලාස් එකට වෙලාවට එන්න. ඉක්මන් කරන්න. ක්ලාස් එකට පරක්කු වෙනවා. මන්නම් මෙහෙට ආසම නෑ. මං හිතුවා අලුත් ළමයි ඔක්කොම එකට ඉන්නවා කියලා. ඒත් ඒක එහෙම නෙමෙයිද කොහෙද? ඔයා ඉන්නේ මැලිසියත් එක්ක විතරමනේ. ඇයි ඔයා පරණයත් එක්ක ඉන්නේ? එයා ඉතින් හොඳයිනේ. එයා හදන්න ඕවා අමාරුයි දාන්න. ඔයා තමයි ඊයේ මාව අමාරුයි දැම්මේ. I'm sorry. මම මීයට ගොඩක් බයයි. අනික මං හිතුවේ ඔයාගේ වැඩක් කියලා. මං කොහොමද මගේ කොණ්ඩේ ගොතා ගන්නෙ? හරි. එන්න මං ගොතන්න. ඔයා කොණ්ඩේ හරිම ලස්සනයි. Thank you so much. I'm sorry. ඒක අමතක කරන්න. ඔයා මගේ යාළුවා වෙනවද? මම දැන් ඔයාලට කියනවා දන්න විශේෂණ පද 3ක් ලියන්න කියලා. ඔයාලා දන්නවා විශේෂණ පද කියන්නේ මොනවද කියලා? දැන් නම් ඔයගේ කොණ්ඩේ හොඳයි වගේ. දැර ඇයි පරක්කුනේ? මනිසයට පරක්කුනේ. හරි. එහෙනම් ගිහලා ඉඳ ගන්න. හොඳයි. තමන් ගැන කියන්න පුළුවන් දන්න විශේෂණ පද 3ක් ලියන්න. තනි වචනයක් නෙමෙයි ලියන්න කිව්වේ. Best friends. කෝ ඉක්මන් කරන්න. ආදරණීය අම්මේ තාත්තේ මේ ඉස්කෝල නම් ඇත්තටම ගොඩක් හොඳ ඉස්කෝලයක්. අලුත් දේවල් වලට පුරුදු වෙන ගොඩක් අමාරුයි. ඒත් මං ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. මෙහි අපිට නාන්න මුහුදෙන් හැදුණු ස්වභාවික තටාකයකුත් තියෙනවා. අපි නිතරම එතනට යනවා. අද මට පළවෙනි පාරට රෑ සාදයකට ආරාධනාවකුත් ලැබුණා. ඒ වගේම මට හම්බ වුණා ගොඩක් හොඳ යාළුවෙක්. එයා කවුද? යාළුවෙක්. ඔන්න දැම්මා. මෙහාට දාන්න. මෙහාට දාන්න. ඔයා එන්නේ නැති බ්‍රෙන්ඩලි? අනේ මට අමාරුයි. ඔයා දන්නවද? ලේඩි චේන තොතන තමයි අන්තිමට වාඩි වෙලා හිටියේ. ඊට පස්සේ ආ මැරුණා. එලිසි අපිට බැරිද අර මට එන්න කියපු සාදයට ග්වෙන්ඩලින්ටත් එන්න කියන්න? කොහොමටවත් බෑ. ඔයාලා සෙල්ලම් කරන්නේ නැද්ද? ඔව් පටන් ගමු.
ඔයාද ඒ සද්ද කෙරුවේ? නෑ මං හිතන්නේ හොල්මන් වෙන්නේ නැති. එන්න. එන්න නටන්න. අවශ්‍යතාවයට උපරිමය කමර්ෂල් ක්‍රෙඩිට් රන් ණය අද ඔයා නටන්නම ඕනේ. මොකද අද ඔයාගේ පළවෙනි දින එකනේ. එලිසියා අපි යන්න පීනන්න. ඔයාට පිස්සුද? දැන් ටිකකට කලින් අපි නිදා ගන්න ආවේ. මට හම්බුණා ගොඩක් හොඳ යාළුවෙක්. එලිසියා මන් දන්නවා ඊයේ ඔයාලා කොහෙද හිටියේ කියලා. හොඳම යාළුවෙක්ව එහෙම තනියම දාලා යන්නේ කොහොමද? මොන එකටද මගේ ලෙට එක ගත්තේ? මේකේ කිසිම වැදගත් දෙයක් නැහැ. ඔයා වගේ ළමයෙක්ගේ ලියුමක් එයාලට නොලැබුණ එකමයි හොඳ. ඔයා කියන්නේ මටද? මහා ජරා යාළුවෙක්. ඉරිච්ච ඇඳුම් අදින කැත කොණ්ඩයක් තියෙන කියන්න දෙයක් නෑ කැත අම්මා වගේමයි. මං හිතුවේ අර ෆොටෝ එකේ ඉන්න ඔහගේ ආච්චි කියලා බලද්දි අම්මනේ. මෙහෙ දෙන්න. මට සමා වෙන මගේ අතින් වැරද්දක් උනේ හිතල නෙවෙයි කෙරුවේ. හරියට හරි ලොකු වැරද්දක් උනේ. මට සමා වෙන්න ගුවෙන්ඩලින් මේ ගැන කාටවත් කියන්න එපා. මිස් ග්‍රේලින් මේ ගැන දැනගන්න ඕනේ. ඔයා හිතලමයි මාව තල්ලු කරේ. මෙහෙන් අස්සලා යන්න ලෑස්ති නෝ ඩැරල් රිවර්. ප්ලීස් මං ඉතින් කිව්වනේ ඔයාලට සොරි කියලා. අනේ කාටවත් කියන්න එපා. එහෙනම් මගේ ෆ්‍රෙන්ච් පැවරුම් ටික කරලා දෙන්න. ෆ්‍රෙන්ච් තමයි මට අමාරුම. ඒත් මට ලයිබ්‍රරි එකේ වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒකෙන් මට මොකද? ඔයා වෙලාවට වැඩේ කරන්න. ගුවෙන්ඩලින් ඔහොම ඉන්න. ඩැරල් ඔයා මොකද කරන්නේ ග්වැන්ඩලින්ගේ පොත් තියාගෙන? එයාගේ ෆ්‍රෙන්ච් වැඩ ටික කෙරුවා. මොකද එහෙම කෙරුවේ? මොකද එන්න? දැන් ඔයාලට මං ඊයේ දුන්න ගෙදර වැඩ ඔක්කොම කළාද? ඔව් ඉතින් ආනුගේ වැඩත් එක්කම කෙරුවා. හරි දැන් පොත් පෙරලා ගන්න. ජැක් ප්‍රවට්ගේ කවිය ගන්න. ඔයාලා දන්නවද මේකේ තේරුම?
අද මේක ඉගෙන ගන්න වෙනවා හෙට තියෙන පැවරුමට. මං බලාපොරොත්තු වෙනවා හෙට මං එනකොට ඔයාලගේ පොත් ටික මගේ මැසුඩ තියෙයි කියලා. කොහොමද ඩැරල්? මොකුත් අවුලක් එහෙම නෑනේ. මං ආවේ පාපොච්චාරණයක් කරන්න මිස් ග්‍රේලින්. ඔයා කියන්නේ මට ඔය වගේ දේවල් අනුමත කරන්න කියලාද? නැහැ, එහෙම නෙවෙයි. මං ඒක කළේ මගේ ආත්ම ආරක්ෂාවට. මට ඒක කරන්න වුණා. ළමෙක් ඔය වගේ වතුරට තල්ලු කරන එක හරිද? මගේ අම්මට කවුරු හරි මොනවා හරි කියනකොට මට ඉවසන් ඉන්න බෑ. මගේ අම්මා ගිය අවුරුද්දේ ගොඩක් අසනීප වුණා. ඒ හින්දා යක් කොණ්ඩේ ඉක්මනට සුදු වුණා. කොණ්ඩේ සුදුයි කළුයි කැතයි කියද්දි තමයි ඒ වගේ කොණ්ඩයක් කැපිලා පේනවා නේද? යුද්ධයක් හින්දා හරිම නපුරු අත්දැකීමක් ලැබුණේ. ඒකෙන් බේරිලා ආපු අපිට උනත් ඔයා කැමති අනිත් ළමයා කවුද දැනගන්න? මේ හින්දා මාව අස් කරන්න නැති වෙයි කියලා මං හිතනවා. තරහ යන එක ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. ඔයාට ඒ වෙලාවට පුළුවන් කෙනෙකුට ලොකු හානියක් කරන්න. හැබැයි ඒක ඔයාමයි පාලනය කරගන්න ඕනේ. ඔයාට තේරෙනවද මං කියන දේ? ටක් ගාලා තරහ යන එක තමයි මගේ ලොකුම අඩුපාඩුව. එහෙනම් ඒක අමතක කරන්න. Thank you. අපි කාමරයට ගිහින් කාඩ් සෙල්ලම් කරමු. මන්නම් එන්නේ. ඔයාටත් සෙල්ලම් කරන්න බෑ. මගේ පැවරුම් කරන්න. ඔයා දන්නවනේ කරේ නැත්තම් මොනවා කරන්නද? ඔයාට දැම්මට මුකුත් කරන්න බෑ. යන්. හරියට පොඩකින හැමෝම ආචාර කරන්න. හොඳ වෙලාවට ඔයාට මතක් වුණා. ඔයා එලිසේ හොඳ යාළුවෝ වගේ නේද? මට හිතාගන්න පුළුවන් පරණ ඉස්කෝලේ හිටපු විදිය ගැන. ඔයාගේ පරණ ඉස්කෝලේ පොඩ්ඩක් ඉන්න තමුන් ඔදස් කෙරුවේ. මට නම් ඒකේ පුදුම වෙන්න දෙකුත් නෑ. මොකද කියන්නේ? අනිවාර්යෙන් ඔයා තමයි. මං හරි විස්තර එකසින්ගෙන් අහගන්නම්කෝ. මොකද්ද ඔයාට ඒකෙන් තියෙන ප්‍රයෝජනේ? මොකද්ද කියන්නේ? ආතරෙන් කවුරුත් කතා කරන ඩැරල් කවුද කියලා වැඩි කාලයක් යන කලින් දැනගන්න ඕනේ. මොකද අවුල්ද?